මහරවන්න බෑ. ඒ මන් දන්නේ නැත්තා. මයෙන් නම් අපි නෑව. නාන්දෑවද? මම මුලින්ම මේක. වීඩියෝ ගහන්න අම්මට යවු. එහෙනම් වෙල්කම් කියලා පිළිගන්නවා හැමෝම එකතුලා ඉන්නේ මගේ පළවෙනි බ්ලොග් වීඩියෝ එකත් එක්කයි. අද අපි යන්න හදන්නේ මේ දවස්වල හැමෝම වගේ කතා වෙන බෙල්වුඩ්. ඔයාලට පේනවා වගේ අද අපි යන්නේ අපේ බයික් වලින්. අපි උදේ 6ට තමයි කෑගල්ලෙන් පිටත් වෙන්න හිටියේ. ඒ වුණාට ඔක්කොම සෙට් වෙලා අන්තිමට පිටත් වෙද්දී 7 වුණා. ඒව එහෙම තමයි. ඔය උත්තර හිතන්න දේවල් නෙවෙයි. අපි අද ගියේ කෑගල්ලෙන් නුවරට ගිහිල්ලා නුවර හරහා තමයි අපි බෙල්වුඩ් වලට ගියේ අද. ඔයාලට ෆෝන් එකේ Google Map වලින් ලේසියෙන් හොයාගෙන ගියේ. යා. අම්මා ගාඩි. අපි දැන් මේ ඉන්නේ බෙල්වුඩ් වලට යන පාරේ. මේ වගේ වෙද්දි මෙතනට ආවා. ඊට පස්සේ ඉතින් අපි බයික් එකත් පාක් කළා මේ උඩට යන්න පටන් ගත්තා. මයෙන් නම් අපි නෑව. නාන්දෑවද? මම මුලින්ම මේක. කියොත් පස්ස බලපන් ඈ. මීදු අර උඩ තියෙන්නේ බං. හිතල නෑ. මේක මහා දැන් මෙහෙ 30 වෙනිදා වහන කතාවක් යනවනේ. ඒ ඉඳ ඉතින් මේ දැන් සති පොළ වගේ තමයි. ඔන්න ඉතින් දැන් අපි ටිකක් උඩට නැගලා ඉවරයි. දැන් ඔයාලට පේන්නේ මේ view එක. මම කලින් දවසම කරලා තියෙන්නේ TikTok එකේ post වයිප් එකද කොහෙද? මෙතන ඇවිල්ලා අපිට එක එක පෝස්ට් දෙනවා අපිත් ඕනේ. අවුලක් නෑ ෂේප් එක යාගෙන නැකිලා ආවා. ටම තැන දීලා ඉන්න බෑනේ. මාත් කියවා වීඩියෝ එක නැත්තම් හරියන්නේ නැහැ. ඔන්න ඉතින් දැන් අපි ෆොටෝස් වීඩියෝස් ටිකක් අහගෙන එහෙම තව ටිකක් උඩට යන්න පටන් ගත්තා.
පොඩ්ඩක් වාඩි වුණා. වාඩි වෙලා ඉතින් චුට්ටක් වටපිටාව බැලුවා. අන්තිමටම ඉතින් කියන්න තියෙන්නේ 30 වෙනිදා මේක වැහුවත් නැතත් තමන් ගෙනියන දේවල් ආයෙ එහෙම ගේන්න. ඒවා ආයෙන කට්ටියට බලන්න තියලා එන්න ඕනේ නැහැ. ඊට පස්සේ පොඩි වැස්සක් පටන් ගත්ත හින්දා අපි එතනින් එහාට ගියේ නෑ. අපි ආයෙ බහින්න පටන් ගත්තා.